මේ කාලේ බලන තැන්වල අලුත් පූජනීය ස්ථාන වෙහි වෙලා. කැලෑවල් අස්සේ, කඳු මුදුන් උඩින්, පාරක් ගානේ හරිම පූජනීයයි වගේ පෙනුනට මේ හැම තින්ත පාරක් පිටිපස්සෙම සල්ලි පිළිබඳ කතන්දරයක් තියෙනවා. පූජනීය ස්ථානයකට ආධාරයක් කරනවා කියන්නේ සල්ලි සංසරණය කරන්න පුළුවන් ලේසිම විදියක්. ඒව ටැක්ස් වෙන්නෙත් නෑ, විගණනය වෙන්නෙත් නෑ, කවුරුත් ප්‍රශ්න කරන්නෙත් නෑ. ව්‍යාපාරිකයෙකුට පුළුවන් මිලියන ගාණක් මුදල් මේවට බාර දීලා ක්ෂණයකින් ඒවා පිරිසිදු මුදල් බවට පත් කරන්න. සහ ඒ වෙනුවෙන් ගෞරවය සහ ආශිර්වාදය ලබා ගන්න. මිනිස්සු අහන්නේ නම දාන්න ඕනේ කොහෙටද කියලා මිසක් සල්ලි ආවේ කොහෙන්ද කියලා නන් නෙමෙයි. දැන් මම මේ කියන්න යන කතාව හැම පූජනීය ස්ථානයකටම හැම වෙලාවෙම අදාළ වෙන එකක් නෙමෙයි. හැබැයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා කලින් දැනගෙන ඉන්න එක වැදගත්. ගොඩක් වෙලාවට මේක සිද්ධ වෙන්නේ එකම පැටර්න් එකකට. හිතා ධනවත් දායකෙක් යහපත් දෙයක් කියලා කියන දෙයකට සල්ලි ලබා දෙනවා. අපි මේ මෙතන කතා කරන්නේ ගොඩක් වෙලාවට අනීතික මාර්ග වලින් උපයාගත්තු සල්ලි ගැන. ආගමික ස්ථානය කරන්නේ මහජන මුදල් ස්වල්පයක් එක්ක මේක මිශ්‍ර කරලා තැන්පත් කරන එක. ඒ මුදලින් දැවැන්ත ගොඩනැංවීම් ව්‍යාපෘති සිද්ධ කරනවා. ඒ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්තු පිටිපස්සේ ආයමත් ඉන්නේ අර දායකයමයි. එහෙම නැත්නම් ඔය ආගමික ආයතනයට සුවිසල් ඉඩම් මගේවා පරිත්‍යාග කරනවා. ආගමික ස්ථානය කරන්නේ මේවා අතරමැදියෙකු හරහා ලීස් කරන එක. එහෙම නැත්නම් කොටසක් සංවර්ධනය කරන එක. හැබැයි මේ අතරමැදියා කියන්නේත් අර දායකයාටම සම්බන්ධ කට්ටියක් වෙන්න පුළුවන්. දැන් ඉතින් මේ පරිත්‍යාග කරපු මුදල් ගෙවීම් විදිහට, පඩිනඩි විදිහට සහ අතරමැදි ගනුදෙනු විදිහට දායකයාටම ආපහු ලැබෙනවා. එකපාරක් ඔය චක්‍රය ගියා කියන්නේ මුදල් සංසරණය වන මාර්ගය සුපිරිසිදු වෙනවා කියන එක. ආගමික ව්‍යාපෘතියක් විදිහට කඩදාසිවල තිබුණට ඇත්තටම වෙන්නේ සල්ලි පිරිසිදු වෙලා ආපහු ගෙදර එන එක. ගොඩක් වෙලාවට භක්තියට මුවා වෙලා ආගමික ස්ථාන පාවිච්චි කරලා මුදල් විශුද්ධිකරණය කරන්නේ ඔන්න ඔය විදිහට. හැබැයි මෙතන සල්ලි විතරක්ම නෙමෙයි කතාව. බලය සම්බන්ධ කතාවකුත් මෙතන තියෙනවා. පූජනීය ස්ථාන මිනිස්සු ආකර්ෂණය කරගන්නවා. මිනිස්සු කියන්නේ ඡන්ද. ඉතින් දේශපාලකයෝ ගොඩනැගිලි හදන අයට ගොඩක් කැමතියි. ඒ අය ඒ ස්ථානවලට යනවා, විවෘත කිරීම කරනවා, ආධාර කරනවා, ඡායාරූප වලට පෙනී සිටිනවා. ප්‍රතිඋපකාරයක් විදිහට පූජකයෝ ඒගොල්ලන්ව උඩට උස්සලා තියෙනවා. අවශ්‍ය අවස්ථාවල අනුගාමිකයන්ව පෙළගස්සනවා. විවේචකයන්ගේ කට වහනවා. මේ හැම ආධාරයක්ම රූපගත කිරීම කරනවා. ජාතියට කරන සේවයක් විදිහට විකාශනය වෙනවා. පූජකයා තරුවක් වෙනවා. දායකයා දෙවියෙක් වෙනවා. ඒකෙන් දෙපාර්ශවයටම ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි ගොඩක් මිනිස්සු මේ ස්ථානවලට උදව් කරන්නේ ඉතා අවංක චේතනාවලින්. ඒගොල්ලන්ට පේන්න තියෙන්නේ පූජනීය ස්ථාන, වැඩමුළු, ප්‍රජා සත්කාර වගේ ව්‍යාපෘති. මේ දෙන කුඩා ආධාරය අර ඊට යටින් දුවන දැවැන්ත යාන්ත්‍රණය කරකවන්න උදව් කරනවා කියලා ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. තව විදිහකින් කිව්වොත් සාමාන්‍ය මිනිස්සු මේ යාන්ත්‍රණයේ කොටසක් බවට ඉබේම පත් කරන එකයි මෙතන වෙන්නේ. ඉතින් මේ දූෂිත යාන්ත්‍රණය කඩන්න නම් කරන්න තියෙන සාමාන්‍ය මිනිසුන්ට අදාළ වෙන පරිසර වාර්තා, විගණනයන් සහ පාරදෘශ්‍ය බව, පූජනීය ස්ථානවලටත් අදාළ වෙන විදිහට නීති සැකසීම සහ ක්‍රියාත්මක වීම. හැබැයි ඉතින් ඒ වගේ ප්‍රතිසංස්කරණ ගෙනල්ලා ආගම් විරෝධී ලේබල් එක අලෝගෙන තමන්ගේ දේශපාලන ගමන කෙලවර කරගන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා අවාසනාවට මේ වගේ දේවල් මේ වෙනකොට අදාළ වෙන්නේ පන්සලේ පල්ලියේ ගේට්ටුවේ සීමාවෙන් එළියේ විතරයි. අපේ මේ කන්ටෙන්ට් වලට කැමති නම් අපේ Patreon සාමූහිකයට ජොයින් වෙලා සපෝට් එකක් දෙන්න.